1887 නත්තල් දවසෙන් මේ දවසේ ඇමරිකාවේ නිව් මෙක්සිකෝ ටෙරිටරි කියන හරියේ හරි දක්ෂ කොළු ගැටයෙක් ඉපදෙනවා. මේ කොල්ලට පුංචි කාලේ කිසිම ප්‍රශ්නයක් නැහැ. එයාගේ තාත්තට හොඳට සල්ලි තියෙනවා. හැබැයි හිතපු නැති විදිහට 1907 දී මේ බිස්නස් ඔක්කොම බිඳුවටම කඩන් වැටිලා ගෙදර කන්න බොන්න පවා නැති වෙනවා. මේ කොල්ලට අවුරුදු 20 දී එයාගේ පවුලේ බර තනියම කරට ගන්න සිද්ධ වෙනවා. හැබැයි මේ කොල්ලා කරාරින්නේ නැහැ. තමන්ගේ කාමරේ අස්පස් කරලා අම්මට කෑම උයන්න කියලා මේ කොල්ලා ගෙවල් ළඟ තියෙන ස්ටේෂන් එකට ගිහිල්ලා එතනට එන ට්‍රැවලර්ස්ලාට කතා කරනවා අපේ හොඳ හෝටල් කාමරයක් තියෙනවා ඔයාට කුලියට දෙන්නම් කියලා. තමන්ගේ කාමරේම හෝටල් කාමරයක් කරලා මෙන්න මේ කොල්ලා තමන්ගේ ජීවිතේ පළවෙනි බිස්නස් එක පටන් ගන්නවා. අවුරුද්දක් යන්න කලින් මේ කොල්ලා තමන්ගේ පවුල උපරිමයට ගොඩ දානවා. හැබැයි මේ කොල්ලට එන ප්‍රශ්න මෙතනින් නවතින්නේ නැහැ. පොඩ්ඩක් ඔළුව උස්සගෙන එනකොටම ෆස්ට් වර්ල්ඩ් වෝර් එක ඇවිල්ලා මෙයාගේ බිස්නස් බිඳුවටම කඩාගෙන වැටෙනවා. කරගන්නම දෙයක් නැතිකමට මෙයා යුද්ධයට යනවා සෙබලෙක් විදිහට. ඊට පස්සේ 1919 දී යුද්ධ ඉවර කරලා ආපහු ගෙදර ඇවිල්ලා මෙයා තමන්ගේ බිස්නස් එක මුල ඉඳන් පටන් ගන්නවා. අතේ තිබ්බ පුංචි ගාණක් එක්ක හිතේ හයියට ලොකු ගාණක් බරෝ කරගෙන එච්චර හොඳට වැඩ කරන්නේ නැති හෝටලයක් මෙයා පර්චේස් කරනවා ලොකු රිස්ක් එකක් අරගෙන. අන්න ඒ හෝටලය මෙයාගේ දක්ෂතාවයෙන් උඩු යටි කුරු කරලා මේ කොල්ල පටන් ගන්න මේ ගමන අද වෙද්දී රටවල් 143ක හෝටල් 9000ක ලොකු හොටෙල් චේන් එකක් බවට මේ කොල්ල පත් කරනවා. මෙයාගේ නම කොන්රඩ් හිල්ටන්. මේ තමයි හිල්ටන් හොටෙල් චේන් එකේ කතාව. පුතා ජීවිතේ හැමදාම දිනලා තියෙන්නේ ප්‍රශ්න කොච්චර ආවත් හිත හයිය මිනිස්සු. අන්න ඒ නිසා ඔයාගේ ප්‍රශ්නයක්ද මොකක් වුණත් හිත හයිය කරගන්න ඔයාට දිනන්න පුළුවන්.